අයියෝ මේ ලස්සනට ගහට මොකද්ද වෙලා තියෙන්නේ? මේ ඇවිල්ලා පීස් ලිලි. හැබැයි මේවා මෙහෙම නෙමෙයි. හදන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේක හරියට හැදුවොත් මෙහෙම නෙමෙයි. මෙන්න මේ ෆොටෝ එකේ වගේ ලස්සන පීස් ලිලි පඳුරක් ඔයාට ගන්න පුළුවන්. මෙතන වෙලා තියෙන්නේ මේ තෙන්ට හොඳ අවුවක් නැහැ. ඉතින් සාමාන්‍ය කෙලින්ම අවුව මේවට හරියන්නේ නැහැ. අර ජනේලිකෙන් වගේ පෙරිලෙන අවුව තමයි මේකට හරියන්නේ. ඉතින් ඊළඟ දේ තමයි මේ පීස් ලිලි පඳුරු වලට මේ මහා පත පෝච්චි නෙමෙයි. එයාගේ සයිස් එකට ගැලපෙන පෝච්චි වල තමයි හොඳට මලුයි අලුත් දලුයි දාලා එන්නේ. ඉතින් මේවට වතුර වැඩි වුණත් හරියන්නේ නැහැ. එතකොට සමහර වෙලාවට මේ කොළ අග කහ වෙලා පිච්චිලා නිකන් දිලීර පැත්තට බර වෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඔයා බැලන්ස් කරන්න ඕනේ. හොඳට පායනවා නම් වතුර මදි නම් අනිවාර්යෙන් වතුර දාන්නත් ඕනේ. ඉතින් පොඩි ටිප්ස් කීපයකින් පීස් ලිලි පඳුරක් ලස්සනට හදා ගන්න පුළුවන්. නිකන් හිතලා බලන්න නයි පෙනේ පුප්පගෙන වගේ සුදු පාටට පිරෙන්න මල් ටික ආවම කොච්චර ලස්සනද. ඉතින් ඔයත් කැමතිද මල් හදනවා වගේම ගාඩන් එකක් ලස්සනට හදන්න, ලස්සන දියැලක් හදන්න, ලස්සන රූෆ් টොප් එකක් හදන්න, ලස්සන සඳලු තලයක් හදන්න, vertical garden එකක් හදන්න. ඉතින් මේ දේවල් ඉගෙන ගන්න කැමති නම් ඔන්න අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඕගොල්ලෝ වෙනුවෙන් සුපිරිම කෝස් එකක් හැදුවා. මේකේ හැමදේම මල් පැල හදන එකේ ඉඳන් garden design හැමදේම A to Z කව වෙනවා. ඉතින් ඔන්න ඔයාට chance එක තියෙනවා. දැම්ම අපිට මැසේජ් එකක් දාන්න.